මිනිස් ශරීරයේ කුඩාම අස්තිය තියෙන්නේ අපේ කනේ කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණාට මේ වීඩියෝ එක බලලා ගොඩක් දෙනෙක් ඒ අස්තිය දැකලා නැහනේ. ඇත්තම කිව්වොත් මිනිස් ශරීරයේ කුඩාම අස්තිය නෙමෙයි කුඩාම අස්ති තුනම තියෙන්නේ අපේ කන ඇතුලේ. මෙන්න බලන්න මේ තියෙන්නේ අස්ති තුන තමයි මැලිස් ඉන්කස් සහ ස්ටේපීස් කියලා තමයි මේ අස්ති තුන හඳුන්වන්නේ. ඉතින් ඔයාලටම පේනවා මේ තුනෙනුත් කුඩාම අස්තිය ස්ටේපීස් කියලා. එහෙනම් ඉතින් ඔන්න අදත් ගොඩක් දෙනෙක් නොදැකපු දේකුත් පෙන්නගෙනම මම වීඩියෝ එක අද පටන් ගත්තා. ඉතින් මේ අස්තිය දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට තඩි ලයික් එකක් දාගෙන සෙට් වෙන්න. අද වීඩියෝ එකේ ඉතුරු අංග ටික බලන්න. පැටව ලැබුණට පස්සේ අම්මගෙන් කිරි ටික දුවා ගන්න ඕනිකමට පැටවයි අම්මයි වෙන් කරන කතාව මම අහලා තිබුණට දැකලා තිබුණට ඒ වැඩේට ලෝකේ සමහර රටවල් පාවිච්චි කරන මෙන්න මේ සිස්ටම් එක මම දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට. සමහර විට මේක දකින ඔයා පුදුම වෙන්නත් පුළුවන්. ඒ වගේම ලොකු දුකක් දැනෙන්නත් පුළුවන් මේ හිරගෙවල් දැක්කම. ඉතින් කන්න බොන්න දුන්නට ඇත්තටම ජරාව ටික අස් කරලා දැම්මට දුවලා පැනලා සෙල්ලම් කරන වයසේ ඉන්න මෙයාලව මෙහෙම කූඩු කරන එකට නම් මටත් පට්ටම දුකක් දැනෙනවා. ඉතින් මාස 6-7 දරුවෙක් කාමරයකට දාලා වහලා අම්මගේ කිරි ටික බෝතලයකට දාලා අරන් ගිහින් පොනවා වගේම වැඩක් තමයි මට නම් මේක පේන්නේ. මේ ඔයාලා බලාගෙන ඉන්නේ guys Asus ROG 7 Pro ෆෝන් එකක quick unboxing වීඩියෝ එකක්. ඇත්තටම ඉතින් සුපිරිම ෆෝන් එකක් ලංකාවෙත් මේක ගන්න තියෙනවා. හැබැයි ඉතින් මිල නම් යාළුවනේ ලක්ෂ 3කට විතරම කිට්ටු වෙනවා. චීනයේ යුනාන් පළාතේ අඩි දහස් ගාණක් උස කඳුමුදුනක ඉදිකරලා තියෙන මේ අපූර්ව සංචාරක තෝතැන්න හඳුන්වන්නේ නිසුවේ ග්ලාස් ප්ලැට්ෆෝම් කියලා. හරිම ලස්සන දර්ශනයක්. ඇත්තටම ඉතින් සංචාරයකට වගේ චීනයට යනවා නම් අවුරුද්දකුත් අපිට මදි වෙයිනේ. බලන්න තියෙන දේවල් වල හැටියට. පාට කීපයක වැලි වර්ග කීපයක් එකතු කරලා මෙයා මේ වීදුරු භාජනය ඇතුලේ හදන්නේ අපි හැමෝම දන්න කියන සතෙක්. අයිඩියා එකක් තියෙනවද? කොහොමද ඔටුවා? මෙතුසලා කියන නම ඇහෙද්දී අපි හැමෝටම මතක් වෙන්නේ කාන්තාවකගේ ලස්සන නමක් වුණාට ඒ නම මේ ලෝකෙට වැදගත් වෙන තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි යාළුවනේ මේ ඔයාලා දකින මාළුවා. මෙයාගේ නමත් මෙතුසලා. මෙයා තමයි මේ වෙද්දි වාර්තා වෙලා තියෙන ඇක්වේරියම් එකක ඉන්න වයස්ගතම මාළුවා. ඉතින් මෙයා ගැහැණු සතෙක්. මෙයා ලංෆිෂ් කෙනෙක්. 1938 අවුරුද්දේ මෙයාව ඕස්ට්‍රේලියාවේ ඉඳන් කැලිෆෝනියාවේ සත්වෝද්‍යානයකට ගෙනත් තියෙනවා. ඉතින් ඒ වෙද්දිත් මෙයාට අවුරුදු 5ක් 6ක් වෙනවලු. ඒ කියන්නේ දැන් මෙයාගේ වයස අවුරුදු 90ක් 91ක් විතර වෙනවා කියන එක. බැලූ බැල්මටම පිටතින් කාර් එකක් වගේ තිබුණත් ඇතුලෙන් තනිකරම බයිසිකලයක් විදිහට නිර්මාණය කරලා තියෙන මේ අපූර්ව වාහනය හඳුන්වන්නේ ෆෝටන් කියන නමින්. බයිසිකලයක්ද කාර් එකක්ද කියලා හරියටම කියන්න බැරි හින්දා අපි මේකට බයිසිකල් කාර් එකක් කියලා දැනට කියමු. ඉතින් මේක තනිකර කකුල් දෙකේ බලයෙන්ම තමයි යන්නේ. කකුල් දෙක පන තියෙනවා නම් කිලෝමීටර් 100ක් වුණත් ගිහිල්ලා එන්න පුළුවන්. අපි අර වැවේ තාරාවෝ පදිනවා වගේ තමයි. කාන්තාවකට ප්‍රපෝස් කරන්න මීට වැඩිය ලස්සන ක්‍රමයක් කොයින්දනේ? පේනවනේ මේ කිමිදුම් කරුවත් ඒ පණිවිඩේ අරන් එන හැටි. ඇත්තටම ලස්සනයි. සාමාන්‍යයෙන් අපි ගෙදර පාවිච්චි කරන ෆෝන් charge එකක් වෙනුවට ෆෝන් charger 100ක් එකට කනෙක්ට් කරලා charge කරොත් ෆෝන් එකක් මොනවා සිද්ධ වෙයිද? ඉතින් මෙයා මේ කරන්න try කරන්නේ අන්න ඒ වැඩේ chargers ටික ඔක්කොම එකට කනෙක්ට් කරලා එකම වර්ගයේ iPhone දෙකක් බැටරි ඩෙඩ් වෙනකන් තියලා මෙයා charger 100 jack එකටයි තනි charger jack එකටයි වෙනම සම්බන්ධ කරනවා මෙතනදී. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි මෙතනදී වෙන්නේ. දෙකම normal විදිහට charge වෙනවා. හැබැයි charger 100ට ගහපු ෆෝන් එක 110කින් විතර වැඩි ප්‍රතිශතයකින් මෙතනදී charge වෙනවා කියලා ඔයාලටත් පේනවා ඇති. කොහොමද සුදු ඇත් පැටියා? පේනවනේ යාගේ තියෙන භක්තිය කොහොමද කියලා. යාළුවනේ මේක මේ මියන්මාරයේ ආගමික කටයුත්තක් සිද්ධ වෙන අවස්ථාවක ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. දැන් නම් අපේ ගෙවල් වල මේ වගේ දේවල් හොයාගන්න නැති වුණත් මේ වාල දකින ක්‍රීඩාවට අතීතයේදී කියලා තියෙන්නේ මගුල් පරක්කුව කියලා. මේක හොඳ ඉවසීමක් තියෙන්න ඕනි ක්‍රීඩාවක්. ඔයාට ඔය පේන කෑලි ටික එහෙට මෙහෙට කළා මැද හිර වෙලා තියෙන ලොකු කොටුව ඔය ඉඩෙන් එළියට ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මගුල් පරක්කුව කියන නම මේකට ලැබිලා තියෙන්නේ අතීතයේ තමන්ගේ දුවගේ අත ගන්න බලාගෙන ගෙදරට එන ඉලන්දාරියට මාමණ්ඩි දෙනවලු මේකක් විසඳන්න බෑනගේ ඉවසීම පරීක්ෂා කරන්න. විසඳනකන් ඉතින් මගුල් පරක්කුව තමයි. යාළුවෝ නම් මෙන්න යාළුවෝ. අපිටත් හිටියන යාළුවනේ කම්බි වැටෙන් පනිනකම් මේ විදිහට උඩ කම්බි පොට උස්සගෙන හිටපු යාළුවෝ නේද? ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් ලබාගත්තු මේ දර්ශන දකිද්දී අපිට හිතෙන්නේ සහ පේන්නේ ආයේ කතා දෙකක් නෑ මේවා හාල්ලට විදියටනේ.
අන්වීක්ෂයකින් බලන හින්දා තමයි මේවා මෙච්චර ලොකුවට පේන්නේ. හැබැයි ඇත්තටම යාළුවනේ මේවා මෙන්න මේ සුදු පාට ලිලි මලේ පරාග. මේ බලන්න ඔයා මීට කලින් මේ වගේ ගෘහ නිර්මාණ ශිල්පයක් වෙන කොහේ හරි දැකලා තියෙනවද කියලා. මේක මේ ස්පා එකක් තියෙන්නේ මොරොක්කෝවේ. ඔයත් මගේ වීඩියෝස් දිගටම බලපු කෙනෙක් නම් මතක ඇති වෙරළෙන් පටන් අරන් ටික දුරක් මුහුද පැත්තට වෙනකන් හදලා තියෙන ෆ්ලෝටින් බ්‍රිජ් එකක් මම ඊට කලිනුත් ඔයාලට පෙන්නුවා කියලා. නිකම්ම ඉතින් බීච් එකට ගිහිල්ලා රැල්ල පාගලා එනවට වැඩිය ඇත්තටම ඉතින් මේක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. හැබැයි ඉතින් මේක ලංකාවේ නන් නෙමෙයි මේ ෆ්ලෝටින් බ්‍රිජ් එක තියෙන්නේ කාම්බෝජියාව කියන රටේ. මින් මෙදුරුවල ඇති කරන ලෝකේ ජනප්‍රියම මාළුවෙක් තමයි ගයිස් මේ ඔයාලා දකින ලස්සන ට්‍රිගර් ෆිෂ් කියන මාළුවා. මෙයාලගේ විශේෂ 40ක් විතර ලෝකේ පුරා සාගර කලාපවල විසිරීලා ඉන්නවා. ඉතින් ට්‍රිගර් ෆිෂ් කියන වචනේ තේරුම තමයි තුවක්කුවේ කොකා කියන එක. මේ බලන්න මෙයාට ට්‍රිගර් ෆිෂ් කියන්නේ ඇයි කියලා. දැක්කනේ කොකා අදින්නම ඕනි ඉතින් අර වරලා පාත් වෙන්නේ. ලෝකයේ වෙනස් වෙනස් ලොකේෂන්ස් වලින් ගත්තු වැලි කැට මෙයා අන්වීක්ෂයක් අරගෙන ඒවා වෙන වෙනම චෙක් කරනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මේ ලොකේෂන්ස් මොනවද කියලා. ඉතින් බලන ගමන් ඔයා තවමත් අපේ channel එක subscribe නොකර මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් පුංචි ආරාධනාවක් කරන්න මම කැමතියි. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමතියි නම් ඔය පහළ තියෙන subscribe button එකත් click කරලා notification උත් on කරගන්න කියලා. right. නියමයි. Oh my god. ඉතලමනේ එහෙම ඇදගෙන යන්නේ. මොකද ඉතින් මෙච්චර ලොකු වාහනයක ගියත් මේ වෙනස අනිවාර්යයෙන්ම දැනෙන්න ඕනිනේ. මෙන්න මේ වීඩියෝ එක දැක්කම ඔයාලට සමහර විට පුදුම හිතෙයි මේ කාන්තාව කොහොමද මේ තරම් මෝරු සෙට් එකක් එක්ක මේ ඩයිව් කරන්නේ කියලා. උත්තරේ හරිම සරලයි යාළුවනේ. මේ මෝර විශේෂය මිනිස්සුන්ට හානි කරන්නේ නැහැ. මෙයාලට කියන්නේ නර්ෂාක් කියලා. නර්ෂාක් මේ ලෝකේ සමහර තැන් තියෙනවනේ සොබාදහම විසින් හරි විශ්මිත විදිහට නිර්මාණය කරපු. මේ තියෙන්නේ අන්න ඒ වගේ බොහොම ලස්සන දූපතක්. මේකේ නම සාවෝ මිගෙල් පෘතුගාලයට තමයි යාළුවනේ මේ හැඩකාර මනබඳින දූපත අයිති වෙන්නේ. මෙන්න බලන්නකෝ මේ බල්ලගේ නැගිල්ල කොහොමද කියලා. සුපිරි බණ්ඩක් නේ. හිස මුදුනෙන් විහිදෙච්ච පුංචි ඇන්ටනා දෙකක් වගේ ගැජට් දෙකක් තියෙන මේ කුරුමිනියට කියන්නේ කාක්ෂේපර් කියලා. මෙයාටම තමයි මෙලෝලොන්තා කියලාත් කියන්නේ. ඉතින් මේ විශේෂයේ කුරුමිනියන්ගේ ගැහැණු සත්තු පිරිමි සත්තු හඳුනගන්න පාවිච්චි කරන්නේත් මෙයාලගේ මේ අපූර්ව ඇන්ටනා දෙකම තමයි. මොකද පිරිමි සතෙකුගේ ඇන්ටනාවක් කොටස් 7කට බෙදිලා තියෙනවා. හැබැයි ගැහැණු සතෙකුගේ එක බෙදිලා තියෙන්නේ කොටස් 6කට විතරයි. එහෙනම් යාළුවනේ මේකත් එක්කම අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න මම හිතුවා. ඉතින් මෙන්න මෙතනක් තියෙනවා අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකක්. අනිවාර්යෙන් මේකත් ක්ලික් කරලා බලන්න. එහෙනම් ඒකත් බලලා පරිස්සමට ඉන්න මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.